right දැන් ඔයාලා හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි ඕගනික් කෙමිස්ට්‍රි ගොඩ දාගන්න එකනේ. මොකද ඇත්තටම ප්‍රශ්නයක් තමයි ලොකු පරාසයක් තියෙන සබ්ජෙක්ට් එකන්නේ. එතකොට ඕගනික් වල ගොඩ දාන ලේසි ක්‍රමයක් තමයි අපි මේ යාන්ත්‍රණ ටික හරියට ඉගෙන ගන්න එක. හරි. යාන්ත්‍රණ කිව්වම තියෙනවා කොටස් දෙකක්. එකක් තමයි ඇලිෆැටික යාන්ත්‍රණ. අනිත් ඒවා ඇරොමැටික යාන්ත්‍රණ. හරි. ඔය දෙකෙන් මුලින්ම තියෙන යාන්ත්‍රණ වර්ගය තමයි ක්ලෝරිනීකරණය. හරි. ඇල්කේන ක්ලෝරිනීකරණය. ඒක ඇලිෆැටික යාන්ත්‍රණ වලට අදාළව තියෙන පළවෙනි යාන්ත්‍රණය. ඉතින් අපි අද කතා කරමු ඇල්කේන ක්ලෝරිනීකරණය. right. අපි කතා කරන්නේ ඇල්කේන ක්ලෝරිනීකරණය. හරි. අපි බලමු මොනවද ඇල්කේන කියන්නේ. ඇල්කේන කියද්දි ඇල්කේන කියන්නේ ඒන් ප්‍රත්‍යයෙන් තමයි ඉවර වෙන්නේ. එහෙනම් මෙයාලා තනි බන්ධන සහිත හයිඩ්‍රෝ කාබන් නේ. තනි බන්ධන සහිත හයිඩ්‍රෝ කාබන්. කියන්නේ මොන වගේ දින් දේවල්. right. එතකොට මේකේ අපි ගමු තියෙන සරලම ඇල්කේන. තියෙන සරලම ඇල්කේනේ අරගමු. CH4. නේ. මෙයාට කියනවා අපි නම මෙත් A. හරිනේ. IUPAC නාමකරණය කරනවා මෙත් A. CH4 කියන කෙනා Cl2 එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා CCl4 දාන්න HC. ඕක තමයි යාන්ත්‍රණයේ ප්‍රතික්‍රියාව. හරිද? ප්‍රතික්‍රියාව. right. අපි ප්‍රතික්‍රියාව ලිව්වා. හරිද? ප්‍රතික්‍රියාවේ වෙන්නේ මොනවාද? මුලින්ම CH4 කියන්නේ මීතේන් වායුවක්. එතකොට Cl2 කියන්නේ වායුවක්, ක්ලෝරින්. ওই දෙක එකතු වෙන්න මොනවාම හරි මේ දෙයක් තියෙන්න බෑ. එක්ක මේක අධිශෝෂණයක් වෙන්න ඕනේ. වායු අතර ප්‍රතික්‍රියාව කරන අධිශෝෂණයක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මුක්ත කණ්ඩ කරහා යන්න ඕනේ. ඉතින් මේ ප්‍රතික්‍රියාව වෙන්නේ දෙවනි ක්‍රමයට. මුක්ත කණ්ඩක හරහා. එතකොට මුලින්ම මෙන්න මේ වගේ ඉන්නවා ක්ලෝරින් Cl2 වායුව. හරි. මෙයා සූර්යාගේ තියෙන ශක්තිය උරාගෙන අපි ඒකට කියනවා H nu. right. ඕක ඉන්නේ E සමානයි H nu කියන එක. H nu කියන ශක්තිය උරාගෙන මෙයා හදනවා Cl මුක්ත කණ්ඩක දෙකක්. ඒක වෙන්නේ මෙන්න මෙහෙම. බන්ධනයකට කැඩෙන්න පුළුවන් තරමේ ප්‍රමාණය ශක්තියක් මෙයා දුන්නම බන්ධනයක් කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක්. ඉලෙක්ට්‍රෝන දෙකක්. හරි. මෙයා මේ ඉලෙක්ට්‍රෝන දෙක මේ විදිහට දෙපැත්තට බෙදාගන්නවා. එතකොට එක ක්ලෝරින් කෙනෙක්ට එක ඉලෙක්ට්‍රෝනේ බැගින් හැදෙනවා. මේ හැදෙන්නේ මුක්ත කණ්ඩක. ඔය හැදෙන මුක්ත කණ්ඩක හරිම අස්ථාය. මෙයාලට තනියෙන් ඉන්න බෑ. හරිද? එතකොට මොකද කරන්නේ? මේ අස්ථායි කෙනා ප්‍රතික්‍රියා කරනවා අපි CH4 එක. ඒ කියන්නේ
මීතේන් එක්ක. මීතේන් වායුවත් එක්ක. හරිද? ඕක වෙන්නේ මෙහෙම. මේකේ තියෙනවා කොටස් තුනක්. පළවෙනි එක තමයි දාම ආරම්භය. දෙක දාම ප්‍රචාරණය. තුන දාම අවසානය. හරි. ඔය කොටස් තුනට තමයි මෙන්න මේ ප්‍රතික්‍රියාව වෙන්නේ. අපි බලමු මුලින් දාම ආරම්භය. දාම ආරම්භය කියන්නේ දාමය ආරම්භ කරන්න නම් මුලින්ම කරන්න ඕනේ CH4ද? නෑ. මුලින්ම කැඩෙන්න ඕනේ මෙන්න මෙයා. එහෙනම් මේක තමයි දාම ආරම්භක පියවර. Cl ඉන්නවා. මේ ඊතල හරියට දාන්න ඕනේ. මෙයා හදනවා 2Cl මුක්ත කණ්ඩක. මෙතන අපි තත්ත්වය දානවා H-. ඔක තමයි දාම ආරම්භක පියවර. හරි. දෙවැනි පියවර දාම ප්‍රචාරණය. දාම ප්‍රචාරණය කියන්නේ මොකද්ද? ප්‍රචාරණයක් වෙන විදිය. මේක දැන් පළවෙනියට අපි කතා කරා ක්ලෝරින් මුක්ත කණ්ඩක හැදුනා. ඊට පස්සේ ওই ක්ලෝරින් මුක්ත කණ්ඩක අස්ථායි. ඒ හැදිලා තියෙන මුක්ත කණ්ඩක ප්‍රතික්‍රියා කරනවා මෙන්න මෙයා එක. CH4. CH4 ළඟට එනවා ක්ලෝරින් මුක්ත කණ්ඩකයක්. මෙයා මොකද කරන්නේ? CH බන්ධනයක් කඩන්න ලේසි. හරි. මෙයා HCl බන්ධනයක් හදලා CH බන්ධනයක් කඩනවා. එතකොට මොකද වෙන්නේ? මෙයා මෙතෙන්ට ඔහම දාලා මේ බන්ධනය දෙපැත්තට විභේදනය කරනවා. ඊට පස්සේ එතනින් හැදෙනවා CH3 මුක්ත කණ්ඩක. CH3 මුක්ත කණ්ඩකය ධන HCl. මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් දාලා තියෙනවා. ඒතර මෙයා මෙතන බන්ධනයක් හදනවා. HCl. right. ඔක තමයි දාම ප්‍රචාරණයේ පළවෙනි පියවර. ඊළඟට මෙයා CH3 මුක්ත කණ්ඩකය යනවා තව ක්ලෝරින් කෙනෙක් හොයාගෙන. මොකද මේ දාමය දිගට වෙන්න ඕන නිසා. හරි. මෙයා මේ බන්ධනය කඩලා හදනවා CH3Cl ධන Cl ක්ලෝරින් මුක්ත කණ්ඩකයක්. ඔන්න දැන් මුක්ත කණ්ඩකයේ නැවත හැදුනා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ CH3Cl උයි මෙයයි නැවතත් ප්‍රතික්‍රියා කරනවා. ඒත් අපි Cl එක මේ පැත්තට දාමු. H අර ක්ලෝරින් මුක්ත කණ්ඩකේ එනවා. අර කලින් වගේම මෙයා විභේදනය කරනවා. කරලා හදනවා CH2Cl මුක්ත කණ්ඩක. CH2Cl මුක්ත කණ්ඩකය. මුක්ත කණ්ඩකේ දාද්දි හොඳට මතක තියාගන්න ඕනේ දාන්න ඕනේ කාබන්ට උඩින්. right. මෙතන ක්ලෝරින්ට උඩින්. කාබන්ට උඩින්. මොකද කාබන් මත තමයි මුක්ත කණ්ඩකය ඇති වෙන්නේ. හයිඩ්‍රජන් මත නෙමෙයි. සාමාන්‍යයෙන් යාන්ත්‍රණ ලියද්දි හරියට ඊතල දාන්න ඕනේ. හරියට මුක්ත කණ්ඩක ධනාරෝපණ ඍණාරෝපණ දාන්න. right. එතකොට මෙයා එක්ක ඉතුරු වෙන්නේ කවුද? HCl. right. දැන් අපි හැදුවා පළවෙනි පියවර, දෙවෙනි පියවර, තුන්වෙනි පියවර. ඊළඟ පියවර ආයිත් ඒ විදිහම තමයි. මෙයා මෙතන ඉන්න CH2Cl මුක්ත කණ්ඩකය ප්‍රතික්‍රියා කරනවා ක්ලෝරින් එක්ක. Cl මෙයා මෙතෙන්ට දානවා. මෙහෙම. හැදෙනවා CH2Cl2. CH2Cl2 ධන ක්ලෝරින් මුක්ත කණ්ඩකය. right. ඊට පස්සේ මොකද වෙන්නේ?
ආයිත් අර විදිහම මේ දෙන්න ප්‍රතික්‍රියා කරනවා. C Cl Cl H H CH2 Cl2 Cl මුක්ත කණ්ඩක. මේ බන්ධනය කඩනවා මේ පැත්තට විභේදනය කරනවා. CHCl2 CHCl2 මුක්ත කණ්ඩක ධන HCl. නැවතත් ප්‍රතික්‍රියාව මෙයා CHCl2 Cl එක ප්‍රතික්‍රියා කරලා හදනවා CHCl3 ධන ක්ලෝරීන් මුක්ත කණ්ඩකය. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ දෙන්න නැවතත් ප්‍රතික්‍රියා කරනවා. right. මේ දෙන්න ප්‍රතික්‍රියා කරාම මොකද වෙන්නේ? Cl H මෙයා විභේදනය කරනවා හදනවා CCl3 මුක්ත කණ්ඩකය ධන HCl right. දැන් ළඟයි අපි අවසාන ප්‍රතිඵලය ගන්න ළඟයි. ඊට පස්සේ මොකද වෙන්නේ? CCl3 මුක්ත කණ්ඩකය ප්‍රතික්‍රියා කරනවා Cl එක්ක මෙයා මේ බන්ධනය කඩනවා හදා ගන්නවා CCl4 ධන Cl මුක්ත කණ්ඩකය. හරි. දැන් අපිට අදාළ එක අපි හදාගෙන ඉවරයි. නේ? අපිට ඕනුනේ හදා ගන්න ඕනුනේ CH4 වලින් Cl2 එක ප්‍රතික්‍රියා කරලා CCl4 ධන HCl. නේ? මම මේක තුලිත කළා නැහැ. CCl4 කියන එක අපි හදාගෙන ඉවරයි. HCl කියන එකනත් හැදිලා තියෙනවා මගදී. එහෙනම් ප්‍රතික්‍රියාව කරලා ඉවරයි. දැන් තියෙන්නේ අර ඉතුරු වෙච්ච කැලේ ටික අයින් කරලා දාන්න. right. දැන් අපි ප්‍රධාන පියවර දෙක කතා කරලා ඉවරයි. දැන් තියෙන්නේ අන්තිමට දාම අවසානය. හරි. දාම අවසානය කියන්නේ අපිට අදාළ ප්‍රොඩක්ට් එක අපි හදාගත්තා. එතකොට තව ඉතුරු වෙලා තියෙනවනේ මුක්ත කණ්ඩක කැලේ ටික. දැන් ওই ටික නැති කරගන්න ඕනේ. එතකොට දාම අවසාන පියවර විදියට අපි ලියන්නේ ඉතුරු වෙලා තියෙනවා Cl මුක්ත කණ්ඩක. හරිද? මෙයාලා අර අතනේ මඟදී හැදිලා තියෙන CH3 මුක්ත කණ්ඩක එක්ක ප්‍රතික්‍රියා කරවලා හදන්න පුළුවන් CH3Ca. මේවා අතුරුඵල. එතකොට ඒ වගේම තමයි CH3 CH2 Cl මුක්ත කණ්ඩක CH3 මුක්ත කණ්ඩක ප්‍රතික්‍රියා කරලා හදන්න පුළුවන් CH2Cl CH3 CH2Cl CH3 මේ වගේ දේ. ඒ කියන්නේ සරලව අදහස මුක්ත කණ්ඩක දෙකක් එකතු කරලා මොනවා හරි දෙයක් හදන එක තමයි අන්තිමට කරන්නේ. එතකොට මුක්ත කණ්ඩකකින් දේ ඉතුරු වෙන්නේ නැහැ. ඉතුරු වෙන්නේ නැහැ කියන්නේ අපේ ප්‍රතික්‍රියාව සම්පූර්ණයෙන් ඉවර කරලා ඉවරයි. මොකද අපිට අදාළ දේ අපි එළියට අරන් ඉවරයි. දැන් මෙතනින් කරන්නේ අපි දාමයේ අවසන් කරන එක විතරයි. ඉතින් ඕක තමයි පළවෙනි යාන්ත්‍රණය. right. අපි කතා කරේ ඕගනික් කෙමිස්ට්‍රි වල තියෙන පළවෙනි යාන්ත්‍රණය. ඉතින් ඒ ලෙවල් කරන ඔයාලට මම හිතනවා මේක වැදගත් වෙන්නේ නැති. ඉතින් මේ දෙකටම රැඳිලා ඉන්න. තව ඉස්සරහට යාන්ත්‍ර ගොඩක් තියෙනවා දාන්න. බොහොම ස්තුතියි.